විභාග පෙරහුරු අත්වල යටතේ ඔයාට ලබා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සාධාරණ පදයේ දීලා තියෙනවා පුතේ 5න් ඍණ 8 කියලා. අපෙන් අහන්නේ කීවෙනි පදයේද? 7 වෙනි පදේ කීයද කියලා අහන්නේ. එතකොට අපේ මේ සාධාරණ පදේ 5 වරක් 7. මෙතන තියෙන ගුණ කිරීමක් නිසා 5 වරක් 7 ඊළඟට අඩු කිරීම කීය දෙන්න ඕනේ? 8 වෙන්න ඕනේ. මම ලියලා පෙන්නන්නම්. 5 වරක් 7 අඩු කිරීම 8. එතනින් පුතේ අපිට 5 වරක් 7 අපිට ගන්න පුළුවන් කීයද? 35යි. එහෙනම් 35න් 8ක් ගියාට පස්සේ එනවා උත්තරේ 27යි. ඒ කීවෙනි පදයේද? 7 වෙනි පදේ. ඒකට අපිට සංකේතයක් දාන්න පුළුවන් T7 කියලා ඕන. මොකද්ද? T7. T7. 7 වෙනි පදේ 27යි. දෙවැනි ප්‍රශ්නේ අපිට දෙකේ පාදයේ සංඛ්‍යා දෙකක් තියෙනවා එකතු කරන්න. එකතු කරනකොට අපිට ලියන්න පුළුවන් හැබැයි බිංදුව සහ එක විතරයි ලියන්න පුළුවන්. බලමු අපි එකතු කරන්න. 1යි බිංදුවයි එකතු කරොත් 1යි. බිංදුවයි 1යි එකතු කරොත් ඒත් කීයද? 1යි. 1යි බිංදුවයි එකතු කරොත් ඒත් 1යි. ඊළඟට පුතේ 1යි 1යි එකතු කරොත් 2යි. හැබැයි අපිට 2 ලියන්න බෑ. දෙකෙන් අපි මොකද කරන්නේ? දෙකේ ගොඩක් අඩු කරනවා. අඩු කරාට පස්සේ ලියන්න වෙන්නේ මෙතන අපිට කීයද? බිංදුව තමයි ලියන්න වෙන්නේ. අපි දැන් අයින් කරපු දෙකේ ගොඩ තියෙනවනේ. ඒ දෙකේ ගොඩ අපි මේ පැත්තට අරන් එන්න ඕන පුතේ. අරන් ආවට පස්සේ එතනින් අපිට තවත් කීයක්ද? දෙකේ ගොඩක් තියෙනවා. බලන්න තේරුණාද කියලා අවසාන කොටස තමයි බලන්න ඕනේ තේරුණාද කියලා. මෙතනදී 1යි 1යි 2යි අපිට දෙකක් ලියන්න බෑ. ඒතකොට දෙකක් අපි මොකද කරේ? අයින් කරලා බිංදුව ලියුවේ. ඒ අයින් කරපු දෙකේ කොට පුතේ මම මේ පැත්තේ ලියාගත්තා. එයාට තව වෙන කවුරුත් එකතු කරන්න නැහැ. ඒතකොට එයා එහෙමම තමයි ලියන්නේ. එහෙනම් දෙකේ පාදයෙන් අපිට එනවා 1.111. තුන්වෙනි ප්‍රශ්නේ රුපියල් 600ක් වටින කමීසයක් විකුණනකොට රුපියල් 30ක වට්ටමක් දෙනවලු. ඒතකොට අපෙන් අහන්නේ පුතේ ලැබෙන වට්ටම් ප්‍රතිශතය කීයද කියලා. ඒතකොට අපි ප්‍රතිශතයක් හොයනකොට කරන්නේ භාගයක් විදිහට ලියලා 100ට 100න් ගුණ කරනවා. මේ රුපියල් 600කට රුපියල් 30ක වට්ටමක් හම්බ වෙනවා නම් 100කට කීයද කියලා බලන්න භාගයක් විදිහට ලියලා අපි මොකද කරේ 100ට 100න් ගුණ කරනවා. ඊට පස්සේ බලමු මේකේ සුළු කිරීම අපිට එච්චරම අමාරු නෑ නේ. 10න් බෙදනවායි කියලා අපිට ඕන බිංදුව කපන්න පුළුවන්. හරිද? නැවත 10න් බෙදනවායි කියලා ඕන බිංදුව කපන්න පුළුවන්. ඒතර අවසානයේ ඉතුරුලා තියෙන ලවයේ 30 එකක් 30යි 36න් බෙදුවට පස්සේ අපිට එනවා උත්තරයක් 5යි ප්‍රතිශත ලකුණ. ඒ කියන්නේ 100ට කීයක් එනවද පුතේ? 5ක් එනවා වට්ටම් ප්‍රතිශතය. හතරවෙනි ප්‍රශ්නේ භාග දෙකක් අපිට සුළු කිරීමක් කරන්න තියෙනවා. ඒකේ පුතේ තියෙන 1.5න් 1 1.5න් 1 මම මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන විෂම භාගයක් කරලම ලියනවා. කොහොමද ලියන්නේ? 5 වරක් 1 5යි 5යි 1 එකතු කරාම 6යි. එහෙනම් ලියන්න වෙන්නේ 5න් 6යි. මම ලිව්වා 5න් 6යි කියලා ලිව්වා. ඊට පස්සේ අල් නයන්න ඊළඟට තියෙනවා 3න් 2. ඒ කියන ප්‍රශ්නයක් නෑ. ඒක නියම භාගයක් තත්ත්ව භාගයක් විදිහට තියෙනවා. දැන් මට මේකේ අල් නයන්න කියන්නේ ಗುಣ කිරීමක් ಗುಣ කිරීමක් කියලා හිතලා අපිට සුළු කිරීම කරන්න පුළුවන්. බලන්නකෝ මේකේ හරයයි ලවයයි දෙන්නම බෙදෙනවා 3න් නේ. බලන්න 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි නේ. එහෙනම් ලවයේ ඉතුරු වෙනවා දෙවරක් 2 කීයද? ලවයේ ඉතුරු වෙනවා දෙවරක් 2 4යි. හරයේ 5 වරක් 1 5යි. එහෙනම් අපිට එනවා පුතේ උත්තරේ 4 වෙනි ප්‍රශ්නෙට කීයද? 5න් 4යි. 5 වෙනි ප්‍රශ්නේ සරල රේඛාවක් දීලා තියෙනවා නේ. ඒ සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ තියෙනවා. බද්ධ කෝණවල එකතුව අපි දන්න විදිහට අංශ කීයක් වෙන්න ඕනද? 180යි. එහෙනම් මම රූප සටහනේ තියෙන විදිහටම x ඒවා දෙකකුයි අංශක 80කුයි එකතු කරාම ලියන්න පුළුවන් අංශ කීයද? 180යි. මේකෙන් අපිට x කීයද කියලා හොයාගන්න ඕනේ. ඉතින් අපි සමීකරණයම විසඳමු නේද? එතකොට එනවා මෙතන x උයි පුතේ එකතු කරොත් එහෙම කීයක් වෙනවද? මෙතනින් අපිට ලියන්න පුළුවන් 2යි x වෙනවානේ.
x එකතු කරොත් 2x වෙනවා. ඊළඟට තව අපිට ආන්සර් කීයක් තියෙනවද? 80ක් තියෙනවා. ඊළඟට අපි දැන් තනි කරන්න හදන්නේ x නේ. මේ පැත්තේ තියෙන අර එකතු කරලා තියෙන 80 අපි අයින් කරගන්න ඕනේ. එකතු කරලා තියෙන 80 අයින් කරගන්න නම් මම කරන්නේ වම් පැත්තෙන් 80ක් අඩු කරනවා. අංශක 80ක් අඩු කරනවා. හැබැයි දකුණු පැත්තෙනුත් එතකොට අංශක කීයක් අඩු කරන්න ඕනද? 80ක් අඩු කරන්න ඕන. එතකොට පුතේ වම් පැත්තේ නම් අංශක ධන 80යි ඍණ 80යි කැපිලා ගියාම ඉතුරු වෙනවා 2x. එහෙනම් x ලා දෙන්නෙක් අංශක කීයක් වෙනවද? 100ක් වෙනවා. x ලා දෙන්නෙක් දැනට අංශක කීයක් වෙනවද? 100ක් වෙනවා. එතකොට අපෙන් අහන්නේ හැබැයි 1x කෙනෙක් කීයද කියලා. 1x කෙනෙක් හොයන්න නම් ඊළඟට මට කරන්න පුළුවන් දෙපැත්තම කීයෙන් බෙදන්නද? දෙපැත්තම බෙදන්න පුළුවන් පුතේ කීයෙන්? දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදලා අපි අරමුණු කරගන්නේ දෙකට දෙකේවා එකයි. දෙකට දෙකේවා එකයි. එතකොට කවුද තනි වෙන්නේ? x තමයි තනි වෙන්නේ. මෙතන පුතේ 100 දෙකට බෙදුවොත් නම් අංශක කීයක් වෙනවද? 50ක් වෙනවා. එහෙනම් මේ නොදන්න x ගේ අගය අංශක කීයක් වෙනවද? 50ක් වෙනවා. 6 වෙනි එකේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. ඒකේ පුතේ තියෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරන්න නේද? ද්විපද ප්‍රකාශන දෙක ගුණ කරලා තමයි අපිට දැනගන්න වෙන්නේ මේ හිස්තැන් වලට එන්නේ මොනවද කියලා. එහෙනම් අපි ගුණ කරමු. ඉස්සලාම අපි කරන්නේ මේ x ගෙන් එහා පැත්තේ තියෙන ද්විපද ප්‍රකාශනයම පුතේ ගුණ කරනවා. ඊට පස්සේ කරන්නේ ඍණ 3න් එහා පැත්තේ තියෙන ද්විපද ප්‍රකාශනයම ගුණ කරනවා. දැන් ගුණ කරලා බලමු. x ගෙන් ගුණ කරොත් එහෙම x ගේ දෙවැනි බලය. දෙන්නම දාන ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ x ගුණ කරනවා කියනද 5න්. එතකොට එනවා 5x. දෙන්නම ධන නිසා ඒත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට 3 වරක් x ගුණ කරොත් 3x. එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන නිසා වෙනස් ලකුණු දෙකක් ගුණ කරොත් ඍණ එන්නේ නේ. ඊළඟට 3 වරක් 5 15යි. මේ 3 ඍණ 5 ධන වෙනස් ලකුණු දෙකක් නිසා ඍණ එන්නේ. ඊළඟට තව ටිකක් අපිට සුළු කරගන්න පුළුවන් x වර්ගයේ පදේ ඉන්නේ මෙයා විතරයි. මෙතන තියෙනවා පුතේ ධන 5x උයි ඍණ 3x උයි. ඒතර ලකුණු දෙක වෙනස් නිසා අඩු කරනවා. 5න් 3ක් ගියාම 2යි වැඩිපුර දෙන්නේ ධන. ඒතර ධන 2x ඍණ 15. එතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ නම් එක හිස් කොටුවක් තියෙන්නේ මේ x ගේ සංගුණකයට. එහෙනම් x ගේ සංගුණකය ළඟ අපිට ලියවිලා තියෙන්න ඕන කීයද? 2. එහෙනම් පළවෙනි හිස් කොටුවේ ලියලා තියෙන්න ඕන 2. ඊට පස්සේ තියෙන්නේ පුතේ මෙතන තියෙන නියත පදය ඍණ හිස් කොටුවක් තියෙන. එහෙනම් හිස් කොටුවට දාන්න ඕන කීයද? 15 දාන්න ඕනේ. එතකොට විභාගෙදී ඔයා මේ ද්විපද ප්‍රකාශන දෙක ගුණ කරලා හිස් කොටු වලට හිස්තැන් පුරවන්න ඕන. නම් සර් මේකේ හිස් කොටු අඳින්න ඕනේ නැහැ. පළවෙනි හිස් කොටුවට කීයද? 2. දෙවෙනි හිස් කොටුවට 15. 7 වෙනි ප්‍රශ්නේ ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී යනවලු කිලෝමීටර් කීයද? 210ක්. එහෙනම් අපිට එක පැයකදී යන ප්‍රමාණය හොයාගන්න පුළුවන් 210 3ෙන් බෙදලා. ඊළඟට අපිට පැය 5කදී කොච්චරක් දුර යනවද කියලා අහන්නේ. පැයකදී හිව්වට පස්සේ ඊට පස්සේ එන උත්තරේ පැය 5න් ගුණ කරා නම් හරි. මෙතන අපිට ඒකාකාර වේගයෙන් යන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මුලින්ම අපි අර පැය 3කට යන 210 පැයකට හොයාගමු. ඒ කියන්නේ 210 බෙදන්න ඕන පුතේ. කීයෙන්ද බෙදන්න ඕන? 3ෙන් බෙදන්න ඕනනේ. ඒතර එනවා 3 වරක් 7 21යි. බිඳුවට නම් නැහැ. එහෙනම් පැයකට කිලෝමීටර් කීයක් යනවද? 70ක් යනවා. ඒ වගේ පැය 5කට කොච්චරක් යනවද කියලා බලන්න. අපි 70 ගුණ කරනවා 5න්. 70 5න් ගුණ කරොත් එහෙම අපිට එනවා 350ක්. එහෙනම් අවසානට උත්තරේ විදිහට පැය 5කදී ගමන් කරන දුර අපි ලියමු කිලෝමීටර් කීයද? 350යි. ඒක හරිම ලින්සි ගානක්. 8 වෙනි ගාන සුළු කරන්න කියලා තියෙන්නේ. අපිට තියෙනවා වරහණක් ඇතුලේ 3x ගේ 5 වෙනි බලෙත් කීවෙනි බලයද? 2 වෙනි බලය. ඒතකොට මෙතන බලයක බලයත් අපිට ප්‍රයෝජන ගන්න වෙයි. මෙතන පුතේ 3 අපි ලියලා නැතුණාට මෙන්න මෙතන තියෙන කීවෙනි බලයද?
පළවෙනි බලයනේ. එහෙනම් 3 පළවෙනි බලෙත් දෙවෙනි බලය. බලයක බලය තිබුණොත් එහෙනම් මේ දර්ශක දෙක ගුණ කරනවානේ. 1 වරක් 2 2යි. එහෙනම් 3 දෙවෙනි බලය. ඊට පස්සේ x ගේ පස්වෙනි බලෙත් දෙවෙනි බලය. ඒක 5 වරක් 2 කීයද? 10යි. එහෙනම් x ගේ කීවෙනි බලය වෙනවද? 10 වෙනි බලය වෙනවා. තව ටිකක් අපිට ඕන නම් මේ 3 දෙවෙනි බලය පොඩ්ඩක් තව ටිකක් සුළු කරන්න පුළුවන්. මොකද 3 දෙවෙනි බලය අපි දන්නවා. 3 වරක් 3 9යි. 9යි x ගේ කීවෙනි බලයද? 10 වෙනි බලය. ඒතර බලයක බලය තිබුණ නිසා දර්ශක දෙක ගුණ කරා 3 දෙවෙනි බලයට ඕන නම් අපිට 3 වරක් 3 කීයයි කියලා ලියන්න පුළුවන්ද? 9යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් අවසානට එනවා 9යි x ගේ කීවෙනි බලයද? 10 වෙනි බලය. 9 වෙනි ගානේ අපිට තියෙනවා පුතේ 4න් 3 ප්‍රතිශතයක් ලෙස දැක්වීමට සිසුවෙක් විද්‍යාත්මක ගණක යන්ත්‍රය යතුරු ක්‍රියාත්මක කළ ආකාරය දීලා තියෙනවා නේ. කොහොමද එයා කියලා තියෙන්නේ? කැල් එක ඔන් කරලා තියෙනවා. ඊළඟට අර 4න් 3 කියන එක අපි කොහොමද කැල් එකේ ගහන්න වෙන්නේ? 3 බෙදීම 4 කියලා තමයි ගහන්න වෙන්නේ. ඒක නිසා යා ඊළඟට යතුරු ඔබලා තියෙනවා අපිට 3 ඊළඟට බෙදීමේ යතුරු ක්‍රියාත්මක කරලා ඊට පස්සේ 4 යතුරු ක්‍රියාත්මක කරලා ඊළඟට පුතේ ප්‍රතිශතය වදින්න නම් ප්‍රතිශතය අපි විද්‍යාත්මක ගණක යන්ත්‍රයේ එකපාරටම ගහන්න බෑනේ. ඒතර අපි ඉස්සෙල්ලාම shift එක ඔබන්න ඕන. shift එක ඔබලා ඊට පස්සේ සමාන ලකුණ ගැහුවොත් ප්‍රතිශත ලකුණ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් උතන අපිට හිස්තැනට එන්න ඕන මොකද්ද? shift යතුර හිස්තැනට එන්න ඕන මොකද්ද? shift යතුර. shift එකට ගහපු ගමන් ප්‍රතිශතය එන්නේ නැහැ. shift එක ගහලා ඊළඟට ගහන්න ඕන මොකද්ද? සමාන ලකුණ. ඒක තමයි ඊළඟට තව සමාන ලකුණක් තියෙන්නේ. ඒත් උත්තරේ එන්නේ නැහැ විද්‍යාත්මක ගණක යන්ත්‍රයේ. ඊළඟට නැවත මොකද කරන්න වෙන්නේ? උත්තරේ ගන්න නැවත සමාන ලකුණ ක්‍රියාත්මක කරන්න ඕන. එහෙනම් ඒ හිස්තැනට එන්නේ shift යතුර තමයි එන්නේ. 10 වෙනි ප්‍රශ්නේ රූපේ දීලා දිනව පුතේ මේ AB රේඛාව සහ CD රේඛා දෙක සමාන්තරයි කියලා. සමාන්තරයි කියලා දීලා තියෙනවානේ. සමාන්තර නම් අපි දන්නවා මොනවද? ඒකාන්තර කෝණ සමාන වෙනවා, අනුරූප කෝණ සමාන වෙනවා, මිත්‍ර කෝණ දෙකෙහි ඓක්‍ය අංශ කීයක් වෙනවද? 180ක් වෙනවා. එතකොට මේකෙන් සමාන්තර නිසා අපිට ඔය ඕනික ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊළඟට ත්‍රිකෝණයකුත් තියෙනවා. ත්‍රිකෝණය ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය එහෙම අංශ කීයක් වෙනවද? 180ක් වෙනවා. තව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවටත් සමානයි. ඒ ඇසුරෙන් අපිට දීලා තියෙනවා මේකේ අංශක 60 කෝණයක් දීලා තියෙනවා පුතේ. KLM කෝණය ඊළඟට LKM කෝණය අංශක 50යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි DKM කෝණය කීයද කියලා තමයි අහන ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි පුතේ අපෙන් අහන්නේ. එතකොට මට පේනවා මෙතන සමාන්තර රේඛා තියෙන නිසා මට C අකුරක් පේනවා. සර් මෙහෙම C අකුරක් අඳින්න මේ රතු පෑනෙන් පේනවද කියලා බලන්න. මෙතන ඔයාලට මෙහෙම C අකුරක් පේනවද බලන්න. C අකුර හැඩයට තියෙන්නේ මොන කෝණද පුතේ? මිත්‍ර කෝණනේ. මේ මොනවාද? මිත්‍ර කෝණ. ඒතර මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශ කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න. ඒතර මෙතන අංශක 60යි. මෙතන අපිට මේ DKL කියන කෝණේ මෙයානේ අපි දන්නේ නැතුව ඉන්නේ. එතකොට ඒ දෙන්නගේ එකතුවයි මෙයයි එකතු කරොත් අනිවාර්යයෙන්ම කීයක් වෙන්න ඕනද? අංශක 180ක් වෙන්න ඕන. දැන් අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. කොහොමද සමීකරණයක් ලියන්නේ? දැන් පටන් ගන්න පුළුවන්. අපෙන් අහන එක්කෙනාම කවුද අහලා තියෙන DKM කෝණය. මම ලියන්නම් DKM කෝණය කියලා ලියන්න පුළුවන්. DKM කෝණය ඊට පස්සේ අංශක කීයද 50 ඊට පස්සේ අංශක 60 මේ කෝණ තුනම එකතු කරාම අංශක කීයක් වෙනවද? 180ක් වෙනවා. ඊළඟට පුතේ අපිට මෙතන අංශක 50යි 60යි නම් කීයද? 110යි. එන එක ලියමු අපි. DKM කෝණය මෙතන 50යි 60යි 110යි. ඊළඟට අපි කරන්න ඕන මොකද්ද? 110ක් වම් පැත්තෙන් අයින් කරගන්න ඕන.
එතකොට ධන 110 ඊළඟට මොකද කරන්නේ? ඍණ 110ක් කරනවා. එතකොට දකුණු පැත්තේ මොකද කරන්න ඕනේ? 180 න් 110ක් අඩු කරන්න ඕනේ. වම් පැත්තේ නම් ධන 180යි ඍණ 180යි අයින් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ පුතේ DKM කෝණය අංශක 180 න් අංශක 110ක් ගියාට පස්සේ අපිට එනවා අංශ කීයද? 70ක කෝණය. ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දීලා තියෙනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ A කොටසේ පහත දී ඇති එක් අනුලෝම සමානුපාතයේ හිස් තැනට ගැලපෙන අගය ලියා දක්වන්න කියලා තියෙනවානේ. ඒතර ඔයා මේක අනුපාතයක් විදියට දැකලා පිළිතුර හදාගන්න ඕනේ. සර් ඒකට මෙහෙම කරා හරහට තියෙන එක පල්ලෙහාට ලියාගත්තා. එකක් තියෙනවා 3/5 ඒක සමාන කරලා තියෙනවා හිස් තැනක් 30ටනේ. එහෙමනේ තියෙන්නේ. එතකොට මම මෙහෙම කරන්නම්. 5 කොහොමද 30 උනේ කියලා හිතුවනම් හරි. 5 කොහොමද 30 උනේ? ඒක හැබැයි අපිට එක ගුණ කරන්න ඕනේ එක්ක බෙදලා තමයි ගන්න වෙන්නේ නේ. ඒතර 5 කොහොමද ගුණ කරලා නම් ගන්න පුළුවන් නේ. 5 වරක් 6 කීයද? 30යි. එහෙනම් මේ පැත්තත් අනිවාර්යයෙන්ම 3 වරක් කීය වෙන්න ඕනද? 6 වෙන්නම ඕන. එහෙනම් 3 වරක් 6 කීයක් වෙනවද? 18ක් වෙනවා. එහෙනම් රෝමිලක්ක එකට හිස් තැනට එනවා පුතේ පළවෙනි හිස් තැනට එන්නේ කීයද? 18යි. ඊට පස්සේ සර් මේ දෙවන අනුපාතය මෙහෙම කරා. ඒකත් මේ හරහට තියෙන්නේ 10 අණු හිස් තැනක් ඊළඟට සමානයි 80 අණු 24 තියෙන්නේ. ඒකත් සර් මොකද කරේ පල්ලෙහාට ලියාගත්තා. අර අපිට 7 පන්ති එහෙම පුරුදු මේක අපි පහලට ලියලා යමුනේ නේද? දැන් බලන්නකෝ 10 කොහොමද 80 වුනේ කියලා ಗುಣ කරලා හෝ බෙදලා බලන්න ඕනේ. අතරම ಗುಣ කරාම 10 වරක්කට කීයද? 80යි නේ. 10 වරක්කට 80යි. එහෙනම් මේ 8ෙන් ගුණ වෙලා තමයි 80 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන උත්තරේ මොකක් වෙන්න ඕනද? 8ෙන් ගුණ වෙලා තමයි 24 වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රතිවිරුද්ධ විදිහට හිතන්නත් පුළුවන්. 80 කොහොමද 10 වුනේ? 8ෙන් බෙදිලා. එහෙනම් 24 මේ පැත්තට යනකොට කොහොමද එන්න ඕන? 8ෙන් බෙදෙන්න ඕන. 24 8ෙන් බෙදුවොත් එහෙම එතකොට එනවා අපිට උත්තරේ කීයද? 3ක් එනවා. එහෙනම් දෙවෙනි හිස් තැනට පුතේ එන්නේ මෙතන අපිට කීයද? 3යි. දෙවෙනි හිස් තැනට එන්නේ 3යි. රෝමිලක්කම් 2 සිසිල් බීම නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකදී යන්ත්‍රයේ මිනිත්තු 8කදී බීම් බෝතල් 160ක් පුරවනවලු. අපෙන් අහන්නේ මිනිත්තු 5කදී පිරවිය හැකි බෝතල් ගණනය. ඒකට අපි හැම වෙලේම කරන්නේ 1 මිනිත්තුවකට හොයලා ඒක අපි මෙතන 5න් මොකක් කරමුද? ಗುಣ කරමු. එහෙනම් 1 මිනිත්තුවකදී බලමු 160 බෙදමු කීයෙන්ද පුතේ? 8ෙන් බෙදමු. 160 බෙදමු 8ෙන්. 8 වරක් 2 16යි. බිඳුවට නම් නැහැනේ. බිඳුවෙන් බිඳුව 8 වරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුව බිඳුවයි. එහෙනම් 1 මිනිත්තුවකට බෝතල් 20යි. ඒ වගේ මිනිත්තු 5කදී බෝතල් කීයද කියලා අහන්නේ. ඒතකොට ගුණ කරන්න එනවා පුතේ 20 ඒවාම කීයද? 5ක්. 20 ඒවාම 5ක් අපිට එනවා. බෝතල් කීයද? 100ක ප්‍රමාණයක් එනවා. B කොටස වෙළෙන්දෙක් ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතිකයේ රුපියල් 160ක් වුණු දිනක ඇමරිකන් ඩොලර් 90 බැගින් වූ විදුලි උපකරණ තොගයක් ආනයනය කරනවා. ඉතින් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ විදුලි උපකරණයක ආනයනික වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද කියලා අහනවා. එතකොට පිටරටදී නම් මේක ඇමරිකන් ඩොලර් 90ක් වෙනවා. ඒක දැන් ශ්‍රී ලංකා මුදලින් නම් අපි ශ්‍රී ලංකා මුදලට පරිවර්තනය කරගෙන ශ්‍රී ලංකා විනිමය අනුපාතිකය කීයද කියලා බලන්න ඕනේ. විතර මේකේ තියෙන්නේ නම් රුපියල් කීයයි කියලාද ඒ දවස්වල? රුපියල් 160යි කියලා. එහෙනම් ලංකාවේ මුදලින් රුපියල් 160 ඒවාම කීයද? 90ක්. එහෙනම් රෝමිලක්කා එකට ලියන්න වෙන්නේ රුපියල් 160 ඒවාම කීයද පුතේ? 90ක්. එතකොට ඔයාට කරන්න තියෙන්නේ 16 9න් ගුණ කරන්න. එතකොට එනවා 144ක්. අගට තව බිංදු කීයක්ද සෙට් කරන්න ඕනේ? 2ක් නේ. එහෙනම් එනවා
ශ්‍රී ලංකා මුදලින් මේක වටිනවා රුපියල් කීයක්ද? 14400ක්. ඊළඟට අපිට රෝමි ඉලක්කම් 2 120ක ලාභයක් ලැබෙනසේ විදුලි උපකරණයේ විකිණීමට ලකුණු කළ යුතු මිල. අතරම ආනයනය කරන එක්කෙනා ඒ ගානටම විකුණන්නේ නැහැ නේද? එයා වැඩිපුර 120ක් ලැබෙනසේ මිල ලකුණු කරන්න කියලා කියනවා. එහෙනම් 120ක ලාභයකුත් මේ මුදලට 14400ට 120ක ලාභයකුත් ලැබෙනසේ තමයි ලකුණු කරන්නේ. එහෙනම් පුතේ අපි ලියන්න වෙන්නේ කොහොමද මේක? රුපියල් දැන් තියෙනවා කීයද? 14400ක වටිනාකමක් තියෙන්නේ. 14400. ඒකෙන් අපි 100න් 100 දාන්නේ නැහැ නේ. 100න් 20 දැම්මොත් නම් ලාභේ. ඒ ලාභයත් එක්කම ඔක්කොම ලකුණු කරන්න නම් 100න් කීයද දාන්න වෙන්නේ? 120 දැම්ම නම් හරි. එතකොට 120කුත් එක්කම එනවනේ. ඒතර බිඳුවට බිඳුව අපිට සුළු කිරීම කරන්න පුළුවන්. ආයෙමත් බිඳුවට බිඳුව සුළු කරන්නත් පුළුවන්. අවසානට තියෙන පුතේ 1440 ගුණ කිරීම 12. 1440 ඔයා 12න් ගුණ කරොත් ඔයාට එනවා රුපියල් 17000. රුපියල් 17280ක මුදලක්. ඔයාට එනවා රුපියල් කීයක්ද? 17280ක මුදලක්. එතනදී බලන්න පැහැදිලිද කියලා සර් 120 දැම්මේ ඇයි? 120 ලාභේ. ඒතර අර කොටස් ගෙන්නපු කොටස තමයි අර 100කට අරන් තියෙන්නේ. 100කට අරගෙන තව 20ක් වැඩිත් කරාට පස්සේ 120 දැම්මම අපිට අවසානට එනවා ලකුණු කරන මිලම එනවා රුපියල් 17280යි. එහෙම නැත්නම් ඔයාලට පුතේ මේකේ මොකද කරන්න වෙන්නේ? 14400න් 120ක් බලන්න වෙනවා. එතකොට එන මුදලට අපේ අර ආනයනය කරන්න ගියපු මිල මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒත් එන්නේ කීයද? 17280. මේ විදිහට අපි දැනගන්න ඕනේ. මේක අපිට හොඳයි නේද? සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න උත්තර ලියනකොට මේ වගේ පොඩි ට්‍රික්ස් දැනගෙන ඉන්න ඕනේ. ඒක අපි දැම්මම ඉඳලා පුරුදු වෙනවා. දැන් රෝමි ඉලක්කම් 3 විදුලි උපකරණයේ විකිණීමේදී දැන් විකුණන්න දාලා තියෙන්නේ රුපියල් කීයද? 17280යි කියලා තමයි දාලා තියෙන්නේ. හැබැයි විකුණනකොට මොකද කරන්නේ? 105ක වට්ටමක් දෙනවා කියලා කියනවා. එතකොට අපෙන් අහන්නේ ලැබෙන වට්ටම් මුදල කීයද කියලා තමයි අහන්නේ. වට්ටමෙන් පස්සේ භාණ්ඩයේ වටිනාකම එහෙම නෙවෙයි අහලා තියෙන්නේ. මොකද්ද? වට්ටම විතරමයි අහන්නේ. එහෙනම් 105 විතරයි අහන්නේ. 105 අහන්නේ ලකුණු කළ මිලෙන් තමයි වට්ටම දෙන්නේ. එහෙනම් කීයද? 17280. දැන් රෝමි ඉලක්කම් 3 රුපියල් 17280න් 100ට කීයකද? 5ක වට්ටම. 105ක වට්ටමක්. ඒකෙත් පුතේ අපිට සුළු කරන්න පුළුවන් මේ බිඳුවට බිඳුව කැපිලා යනවා. බිඳුවට බිඳුව කැපිලා යනවා. ඊළඟට මේ 5 ඒවා 1යි. 10ට 5 ඒවා 2යි. එහෙනම් අවසානට තියෙන්නේ 1728 කීයෙන් බෙදන්නද? 2කින් බෙදන්න. 2කින් බෙදුවට පස්සේ හරි ලේසි. රුපියල් එනවා පුතේ 864. වට්ටම විදියට එනවා රුපියල් කීයද? 864ක මුදලක් එනවා. ඒකේ අවසානට මේක ගොඩක් අමාරු වුණාට 1728 කීයෙන් බෙදන්න තිබිලා තියෙන්නේ? 2කින් බෙදන්න තිබිලා තියෙන්නේ. එහෙනම් වට්ටම විතරක් අහන්නේ රුපියල් 864යි. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුතේ ABC ත්‍රිකෝණයේ AC පාදයේ D තෙක් දික් කර ඇති අතර AB පාදයට සමාන්තරව C ඇඳ ඇත. බලන්න දැන් ඔයාලට පේනවා මේකේ රූපේ. ඒක නිසා සර් රූපේ අඳින්නේ නැහැ. ඒකේ අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ABC ට සමාන කෝණයක් ලියන්න කියලා තමයි කියන්නේ. ඒකට මම ලිව්වා ABC ට පුතේ සමානයි කියලා. බලන්න මේකේ තියෙනවා ඒකාන්තර කෝණ තියෙනවා. ඒ කියන්නේ Z අකුරේ හැඩයට තියෙන කෝණ තියෙනවද බලන්න. Z අකුරේ හැඩයට තියෙන කෝණ තියෙනවද කියලා බලන්න. ඒතකොට සමාන්තර නම් Z අකුරේ හැඩයට තියෙන කෝණ මොකද වෙන්නේ? සමානයි. එහෙම එකක් තියෙනවා. මොකද්ද? BCE කෝණය.
ඒක නිසා මම මෙතන ලියලා තියෙනවා පුතේ මේ ABC කෝණය සමානයි BCE කෝණය. ඒකට වරහන් ඇතුලේ ලියලා තියෙනවා හේතුවත්. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. ඊළඟට රෝම ඉලක්කම් 2 අහනවා BAC කෝණයට සමාන කෝණයක්. ඒකට හේතුවත් අහලා තිනවා. BAC කෝණයයි බලන්න පුතේ මෙතන DCE කෝණයයි. F අකුරේ හැඩයට දිනනවද කියලා බලන්න. මොන කෝණයද? DCE කෝණයයි. F අකුරේ හැඩයට දිනනවද බලන්න. ඔව් F අකුරේ හැඩයට තියෙනවා. F අකුරේ හැඩයට දින මොන කෝණද? අනුරූප කෝණ. හරිද? අනුරූප කෝණ. අනුරූප කෝණ තමයි F අකුරේ හැඩයට තියෙන්නේ. සමාන්තර නිසා මේ අනුරූප කෝණ මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මම ඊළඟට ලියලා තියෙනවා BAC කෝණය සමානයි DCE කෝණය. ඒකට හේතුව අනුරූප කෝණ. ඊළඟ අවසානයේට අහලා තියෙනවා මෙන්න මේ බව පෙන්වන්න කියලා. ඒකේ ඔයා හොඳට බැලුවොත් පුතේ මේ වම් පැත්තේ තියෙන්නේ අර අපි ලියපු කෝණ දෙකම තමයි. අපි ලියලා තිබුණේ මොකද්ද? ABC කෝණයයි BAC කෝණයයිනේ. අපිට අර දීලා තියෙන උත්තරේ තියෙන්නේ මොකද්ද? ABC කෝණයයි BAC කෝණයයි එකතු කරලා එන උත්තරේ තමයි තියෙන්නේ. එහෙනම් මේ වම් පැත්තේ මේ දෙන්න එකතු කරා නම් ඔයා දකුණු පැත්තේ දෙන්නත් මොකද කරන්න පුළුවන්? එකතු කරන්න පුළුවන්. එකතු කරලා එන උත්තර සමානයි කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ භාවිතා කරලා. හරිද? එහෙනම් මම කරේ උත්තරේ දිහා බලලා තමයි ඒක තීරණය කරේ. ළමයින්ට මේක ගැටලු සහගතයි. උත්තරේ තිබුණේ මේ දෙන්න එකතු කරන්නනේ. මම ඒ දෙන්නම එකතු කරා. ඒ දෙන්න එකතු කරාට පස්සේ දකුණු පැත්තේ දෙන්න එකතු කරලා එන උත්තරේ සමානයි. බලන්න මම දකුණු පැත්තේ දෙන්න ලියලා තියෙන්නේ මේ BCE කෝණයයි අනිත් එක්කෙන DCE කෝණයයි. ඒ දෙන්න එකතු කරාම එන්නේ ඒ දෙන්න එකතු කරාට පස්සේ එන්නේ පුතේ කවුද? BCD කෝණය තමයි එන්නේ. ඒ දෙන්න එකතු කරාට පස්සේ එන්නේ BCD කෝණය. ඒක අපේ ප්‍රශ්න පත්‍රයේ තියෙන උත්තරේ. ඒ කොහොමද මම හිතුවේ මේ වම් පැත්තේ දෙන්න එකතු කරලා තමයි අර උත්තරේ හදලා තියෙන්නේ. ප්‍රශ්නේ දීලා තියෙන උත්තරේ. උතර මම කරේ එහෙනම් දකුණු පැත්තේ දෙන්නත් මොනවා කරාද? එකතු කරා. රූපේ ඔය BCE කෝණයයි DCE කෝණයයි එකතු කරොත් එකපාරටම මේ කෝණ දෙකේම එකතුව වෙනුවට එක කෝණයක් ලියන්න පුළුවන්. මොකද්ද ලියන්න පුළුවන්? BCD කියලා ලියන්න පුළුවන්. ඒකත් අපේ උත්තරේ තියෙනවා. එහෙනම් මේ විදිහට ලියන්න පුළුවන්. මේ සමාන දෙන්නෙක්නේ එකතු කරේ. ඒකට අපි කියනවා මොනවා කියලාද? ප්‍රත්‍යක්ෂ භාවිතා කරයි කියලා. ඔයාලට කැමති නම් පුතේ මෙතනදී මේකට ලියන්න පුළුවන් මොකක් කියලාද? ප්‍රත්‍යක්ෂ කියලා ලියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ භාවිතා කරයි කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ ප්‍රශ්නවලදී චුට්ටක් ඔයාලට තාම 9 පන්තිය නිසා ගැටලු සහගතයි. හරි. හැබැයි බැලුවොත් එච්චර අමාරු නැහැ. B කොටසේ රූපයේ දීලා තියෙන දත්ත ඇසුරෙන් XY Z මගින් දක්වා ඇති කෝණවල විශාලත්ව සොයන්න කියලා තමයි කියන්නේ. එතකොට පුතේ ඒකට නම් සර් රූප සටහනක් ඇඳා බලන්න මේකේ සමාන්තර රේඛා තියෙනවනේ. සමාන්තර රේඛා දිනනවා නම් ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුරූප කෝණ ගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණිකුත් තියෙන නිසා ත්‍රිකෝණීය අභ්‍යන්තර කෝණ ಐಕ್‍ය, ත්‍රිකෝණික පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒව ගන්නත් පුළුවන්. ඊළඟට පුතේ සරල රේඛා තියෙන නිසා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල ಐಕ್‍ය අංශක 180 ගන්නත් පුළුවන්. ඔය ටික තමයි ඔයාලට මතක් වෙන්නේ. හරි. ඒකෙන් x ගේ අගය හොයාගන්න පුළුවන්. ඔයාලට පේනවද මෙන්න මෙතන පුතේ තියෙනවා මේ සරල රේඛාවක් මේ. මේ තියෙන සරල රේඛාව. සරල රේඛාවේ මෙන්න මෙතන මෙන්න මේ ලක්ෂය බලන්න. මේ ලක්ෂයේ මේ වටේට තියෙන එක පැත්තකට තියෙන කෝණවල එකතු අංශ කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕන. හැබැයි දැනට තියෙන පුතේ අංශ කීයද? 70ක්. එහෙනම් අපිට x නිකම්ම කියන්න පුළුවන් 180න් අඩු කරන්න ඕනේ කීයද? 70ක් අඩු කරන්න ඕනේ. එතකොට එනවා 110ක්. එහෙනම් x ට උත්තරේ අපිට කියන්න පුළුවන් කීයද? 110යි. මට හොයාගන්න පුළුවන් x ට එන්නේ 100 කීයද? 10යි. අපි ඒක චුට්ටක් හදලා පෙන්නමු. සර් මෙතනින් b කොටස ලියන්නම්. x හොයන්න පුළුවන් අංශක 180න් අඩු කරනවා පුතේ අංශක කීයද? 70.
180න් 70ක් අඩු කරොත් අපිට එනවා උත්තරයක් කීයද? අංශක 110ක කෝණය. හරිද? ඊට පස්සේ අපිට y හොයන්න ඕන. y හොයන්න පුළුවන් පුතේ ඒකත් මම මෙන්න මෙහෙම පෙන්නනවා ඔයාලට 100 අකුරක් රතු පෑනේ මෙහෙම ගහලා පෙන්නනවා 100 අකුරක් තියෙනවා. ඉස්සෙල්ලත් අපි මේ වගේ එකක් කරා. මෙහෙම 100 අකුරක් තියෙනවනේ. අම් 100 අකුරක් තියෙනවා. ඒත් 100 අකුර හැඩයට තියෙන මෙන්න මේ y ළඟ තියෙන y කෝණයයි. මෙතන CA කෝණයයි. ඔය දෙක එකතු කරොත් පුතේ කීයක් වෙන්න ඕනද? අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් මට කියන්නකෝ මෙතන අංශක 100 නම් මෙතන y ට එන්න ඕන පුතේ උත්තරේ අංශක කීයද? 80යි. එහෙනම් අපි y හොයාගමු. y හොයාගමු. අංශක 180න් අඩු කරනවා අංශක 100ක්. එතකොට එනවා y ට උත්තරේ අංශක 80යි. ඔන්න y හොයාගත්තා. ඊළඟට තව මේකේ රූපේ අපිට z එකකුත් තියෙනවා. මෙන්න මෙතන තමයි z අකුර තියෙන්නේ. z අකුර ත්‍රිකෝණයේ මොන කෝණේද? බාහිර කෝණේනේ. මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයේදී. අපි දන්නවා මෙහෙම පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය එතනම ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණයට සමාන නෑ. හැබැයි මේ ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණයට සම්මුඛ වුණු කෝණ දෙකේ එකතුවට මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මට z වලට කියන්න පුළුවන් පුතේ. z වලට 80යි 70යි එකතු කරොත් අංශ කීයක් එනවද? 150ක් එනවා. එහෙනම් z ගන්න පුළුවන් කීයද? 150. එහෙනම් සර් ලියන්න z වලට ගන්නව කොහොමද? අංශක 80කුයි ඊළඟට අංශක 70කුයි. 80කුයි 70කුයි එකතු කරොත් අංශක වෙනවා කීයද? 150. හරි. බලන්න කතාව තේරුණාද කියලා? ඒකට අපිට පළවෙනිට මේ x හොයනකොට නම් ඒකට අපිට හේතුකුත් ලියන්න පුළුවන්. මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍ය අංශක කීය නිසාද? 180 නිසා තමයි මෙතන අංශක 110ක් වුනේ. හරිද? ඊට පස්සේ y හොයනකොට මොකක්ද හේතුව ලියන්න පුළුවන්? මිත්‍ර කෝණ යුගලයේ ඓක්‍ය අංශක 180 නිසා තමයි මෙතන අපිට අංශක 100ක් තියෙනකොට y අංශක කීය උනේද? 80 උනේ. ඊට පස්සේ z හොයාගන්න අපිට හේතුව මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන නිසා තමයි z 80යි 70යි අංශක 150 උනේ. තුන්වෙනි ප්‍රශ්නය දර්ශක නීති යොදා ගනිමින් අපිට සුළු කරන්න කියලා කියනවා. ඒකේ පළවෙනි එකේ තියෙන පුතේ A කොටස රෝමි ලක්කම් 1 4යි x ගේ තුන්වෙනි බලය 3යි x ගේ දෙවෙනි බලය බෙදීම 6යි x ගේ පස්වෙනි බලය. එතකොට අපිට මෙතන අපිට 4 වරක් 3 පුතේ ගුණ කරගන්න පුළුවන්. එතකොට 4 වරක් 3 ගුණ කරොත් එහෙම අපිට එනවා කීයද? 4 වරක් 3 12යි. ඊට පස්සේ x ගේ තුන්වෙනි බලය x ගේ දෙවෙනි බලය ගුණ කරොත් දර්ශක දෙක මොකද වෙන්නේ? එකතු වෙනවානේ. එතකොට x ගේ කීවෙනි බලය වෙනවද? පස්වෙනි බලය වෙනවා. හරේ නම් ප්‍රශ්නයක් නෑ. 6යි x ගේ පස්වෙනි බලයම තමයි තියෙන්නේ. දැන් කියන්නකෝ 12ට 6 ඒවා හරියටම කීයක් තියෙනවද? දෙකක් තියෙනවානේ. මම කපලා දාන්න පුළුවන්. එහෙනම් ලවේ 12ට 6 ඒවා දෙකයි. ඊළඟට x ගේ පස්වෙනි බලයකට x ගේ පස්වෙනි බලෙත් මොකද වෙන්නේ? කැපිලා යනවානේ. එහෙනම් අවසානට ඉතුරු වෙන්නේ කීයද? 2 විතරයි. එහෙනම් උත්තරේට එන්නේ අපිට කීයද? 2යි. රෝමි ලක්කම් 2 තියෙනවා a ගේ තුන්වෙනි බලෙත් ඍණ දෙවෙනි බලය. ඊළඟට a ගේ හතරවෙනි බලය. බෙදීම a ගේ ඍණ දෙවෙනි බලෙත් දෙවෙනි බලය. දැන් බලයක බලය තියෙන නිසා අපි ඉස්සලාම ඒ ටික සුළු කරගෙන ඉමු. කියන්නකො මෙතන විතර 3 වරක් 2 කීයද? 3 වරක් 2 අපිට වෙනවා කීයද? 6ක් වෙනවනේ. 3 වරක් 2 6යි. එහෙනම් a ගේ 6 වෙනි බලය හැබැයි
මෙයා ධන මෙයා ඍණ. ධනයි ඍණයි ඍණ වෙනවා. මෙයාගේ නම් ප්‍රශ්නයක් නෑ. ඒක අපි දැනට එහෙමම ලියාගමු. හරිද? බෙදීම. මෙතන ඍණ දෙකේ ඒවා දෙකක් ඍණ කීයක් එනවා? 4ක් වෙනවානේ. එන එතන බලයක බලය හදාගත්තම 2 වරක් 2 4යි ඍණයි ධනයි ඍණ. ඊළඟට පුතේ දැන් මේකේ ඍණ දර්ශක අපිට ධන දර්ශක කරගන්න පුළුවන්. ඍණ දර්ශක මොනවා කරගන්න පුළුවන්ද? ධන දර්ශක කරගන්න පුළුවන්. ධන දර්ශක වල නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ නම් ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ දර්ශකයේ ධන. මෙයා ඍණ, මෙයාත් ඍණ. ඒ කියන්නේ මෙයා ඉන්න තැන මාරු කරන්න ඕනේ. ඉන්න තැන මාරු කරනවා කියන්නේ හරයෙන් ලවයට දාන්න වෙනවා. ලවයේ ඉන්න කෙනා හරයට දාන්න වෙනවා. එහෙනම් සර් එහෙම කරන්නම්. බලන්න පැහැදිලිද කියලා. ඒගේ 4 වෙනි බලයේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒගේ 4 වෙනි බලයේ ප්‍රශ්නයක් නැහැ. මෙයා තමයි මේ දෙන තමයි දැන් දෙක මාරු කරන්නේ. මෙයා උඩට ගෙනියමු අපි. ඒතර ඒගේ 4 වෙනි බලය. ඊළඟට තවත් ඒගේ 4 වෙනි බලයක් ලවයේ ඉන්නවා. ඊළඟට හරේ කතාව. ඒගේ ඍණ 6 වෙනි බලය, ඒකේ ධන 6 වෙනි බලයක් විදිහට යනවා කොහෙටද? හරයට යනවා. බලන්න දැන් චුට්ටක් තේරෙනවද කියලා? මොකද කරේ? මේ ඍණ 4 දර්ශකයේ තිබුණ නිසා මෙයා උඩට ගිහින් දැම්මා. මේ ඉන්නේ. ඊට පස්සේ මෙයාව ඍණ දර්ශකයක් තියෙන නිසා ලවයේ ඉන්න නිසා හරයට ගිහින් දැම්මා. මෙයාගේ ප්‍රශ්නයක් නැහැ. ගෙහෙමම ලියාගත්තා. දැන් ඔක්කොම ධන දර්ශකනේ තියෙන්නේ. තවත් අපිට ලේසියි එතකොට. දැන් කියන්න ලවයේ දිනවා පල්ලහැට ලියන්නම් දැන්. ලවයේ දිනවා ඒගේ 4 වෙනි බලය ගුණ කිරීම ඒගේ 4 වෙනි බලය. ඒ කියන්නේ ඒගේ කී වෙනි බලයක් වෙනවද? 8 වෙනි බලයක් වෙනවා. හරේ දිනවා ඒගේ 6 වෙනි බලයක්. හරි. දැන් පාද සමාන දර්ශක දෙකක් බෙදන්න තියෙන්නේ. බෙදනකොට නම් මොකද වෙන්නේ? උඩින් තියෙන ඒගේ 8 වෙනි බලයක් යටින් 6 වෙනි බලයක් තියෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ ලවයේදී ඒගේ කී වෙනි බලයක්ද? දෙවෙනි බලයක්. අතරින් බෙදනකොට දර්ශක දෙක මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. 8න් 6ක් ගියාම කීයද? 2යි. ලවයේ තමයි වැඩිපුර ඉතුරු වෙන්නේ. ඒගේ දෙවෙනි බලය. B කොටසේ අගය සොයන්න කියලා තියෙනවා. ඒකේ රෝම ඉලක්කම් 1 තියෙනවා. 3 ඍණ දෙවෙනි බලය එකතු කිරීම 3න් 1. මෙයා ලවයේ ලියවිලා තියෙන්නේ. ඒතර මේකෙත් අපිට පුතේ ඍණ දර්ශකයක් නේ තියෙන්නේ. එයාව ඉස්සලාම අපි ධන දර්ශකයක් කරගමු. ඒතර මෙයා ධන දර්ශකයක් කරන ලවයේ ඉන්නවනම් කොහෙද ගිහින් දාන්නේ? හරයට ගිහින් දානනේ. හරයට ගිහින් දානකොට 3 කීවෙනි බලය වෙනවද? දෙවෙනි බලය වෙනවා. එකතු කිරීම කීයද? 3න් 1 වෙනවනේ. එතකොට මෙතන පුතේ තියෙන්නේ 3 කීවෙනි බලයද? දෙවෙනි බලය තියෙන්නේ නේ. 3 දෙවෙනි බලය කියන්නේ කීයද? 9යි. එහෙනම් අපිට කියන්න පුළුවන් උතන තියෙන්නේ 9න් 1. හරිද? 9න් 1ට එකතු කරන්න ඕන 3න් 1ක්. 3න් 1ක් එකතු කරගන්න බෑ හරය සමාන නැති නිසා. ඒක නිසා මම මොකද කරන්නේ? 3න් 1 ලියන්නේ නැතුව 3න් 1 ලියන්නේ නැතුව හරය සමාන කරලම ලියාගමු. එතකොට මට කරන්න වෙන්නේ පුතේ මෙයාගේ හරය 9 කරන්න මොකද කරන්න වෙන්නේ? 3න් ගුණ කරන්න වෙනවා. 3න් ගුණ කරොත් එහෙම අපිට එනවා 3 වරක් 3 කීයද? 9යි. 3 වරක් 1 කීයද? 3යි. එතකොට 9න් 3කුයි 9න් කීයද? 1කුයි. එතකොට ඔක්කොම 9න් කීයක් වෙනවද පුතේ? 4ක් වෙනවා. 9න් කීයක් වෙනවද? 4ක් වෙනවා. එහෙනම් අවසානට උත්තරේ 9න් 4ක් වෙනවා. රෝම ඉලක්කම් 2 අපිට තියෙනවා පුතේ 3.5 ගුණ කිරීම 10 දෙවෙනි බලය ගුණ කිරීම 2 10 දෙවෙනි බලය දර්ශකාකාරණුත් තියෙනවානේ. ඒතර මට මෙන්න මේ දෙන්න ඉස්සෙල්ලාම ගුණ කරගන්න පුළුවන් නම් 3.5 ගුණ කරන්න තියෙනවා 2. ඒතර 3.5 ඒවා දෙක 3 ඒවා දෙක කීයද? 7යි. එහෙනම් මට ලියන්න පුළුවන් එතනදී කීයද උදේ? 7යි. 3.5 ඒවා දෙකක් 7යි. ඊට පස්සේ 10 දෙවෙනි බලයයි ආයි ගුණ කිරීම 10 දෙවෙනි බලය කියන්නේ පුතේ 10 කීවෙනි බලයද? 4 වෙනි බලය. 10 කීවෙනි බලයද? 4 වෙනි බලය. එහෙනම් දැන් 7 ගුණ කිරීම 10 4 වෙනි බලය. 10 4 වෙනි බලය කියන්නේ කීයද? 10000ක් වෙනවනේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද පුතේ? 7 ගුණ කිරීම 10000. මේ තියෙන්නේ 7 ගුණ කිරීම 10000. 7 10000න් ගුණ කරොත් එහෙම අපිට එන උත්තරයක් කීයද?
අවසානට 70,000ක් එනවා. එහෙනම් අවසාන මේකට අපිට එන්නේ පුතේ කීයද? 70,000ක් එනවා. මෙතනින් අපේ ප්‍රශ්න පත්‍රයේ අවසන් වෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් අපි හම්බ වෙමු.